අදවත් ඉන්නවත් දන්නේ නැහැ මේ ගෙවල් වල මිනිස්සු ටික. මගේ පොලිසාලි ටික ඉල්ල ගන්න. ඉල්ල ගන්නකොට නම් කොහොමද කතාව? හෙට දෙන්න වගේ කතාව. ඒ වුණාට මම එපායේ මේ හැමතැනම ඇවිදවිද සල්ලි එකතු කරගන්න. ගෙදර ඉන්නවද මන්ද? ඇලිස්සක්කේ තරාමි මේ කුසුමනී ඇවිල්ලා තියෙන පොඩි එකතු කරන්න. කවුද දන්නේ නැහැ මේ දොර ඇරලා දාලා තියෙන්නේ. මේ ළමයින්ට සිහිය නැහැ නේ දොර වහ තියන්න. අනේ නංගි ගොඩක් කාලෙකින්නේ එන්නේ ඇතුළට. අපේටි ආකලට දින අපිව මාවොත් තමයි මතක්කේ. නැත්නම් අපිව මතක් වෙන්නේ නෑ නේ අප්පා. අනේ නංගි එහෙම අමතක වෙලා නෙවෙයි. ගෙවල් වල වැඩනෝ මේ දවස්වල. අක්කලට ඉතින් මේ ගෙවල් වල වැඩනන වෙලාවට කලාවට තියෙනව මතක නේද? මං ඉතින් අර මගේ ගණිපු මුදල ගැන කතා කරන තමයි මේ ආවේ. අනේ නංගි ඒවා අමතක වුණා කියලා හිතන්න එපා. මේ වැඩත් එක්ක දෙන්න අමතක වුණා නෝ. කොච්චියෝ අක්කේ මේ දෙන්න තියෙන දිනෙත් පහු වෙලා තියෙන්නේ. අක්කාද ගෙවනවයි සල්ලි? අද නම් ගෙවන්න වෙන්නේ නැහැ. තව දින කීපයක් පහු වෙයි. එතකන් ඉවසන්න. අපි ඉතින් ගම කතාවට අරලා යන්නේ නැහැ නෝ. අපි ඉන්නේ මෙහෙම නෝ. ඕක ටිකක් ඉවසන්න. ඉතින් අක්කේ ඔයාලා ගන්නකොට නම් එහෙම කිව්වේ නෑනේ. නේ? මේ ඉවරේ දෙන්නාගේනේ කිව්වේ. ඉතින් දැන් මමත් ඉවසුවා ඇති ඉතින්. මට ඉතින් මගේ ගැටලුවක් කරගන්න තියෙනවා. අද ඉතින් මට සල්ලි ටික දෙන එක තමයි හොඳ. හැබැයි ඉතින් අක්කේ දැන් පොලිය ගොඩාක් එකතු වෙලා තියෙන්නේ. හැබැයි මේ පොලිය එකතු වෙනවා. මට නම් ඉතින් දිනන නම් බහුණාට කාරියක් නෑ. හැබැයි අක්කාට ගෙවනකොට තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. මම ගත්තේ නංගි 10000. දැන් ඔකට පොලිය කොච්චර කියනවද කියලා බලන්නකෝ. අක්කේ මේ අනිත් කට්ටිය වගේ නෙවෙයි මම හරි සාධාරණයි අක්ක දන්නවනේ. මේ ගමේම අය දන්නවා මම සාධාරණ තමයි සල්ලි පොලියට දෙන්නේ කියලා. ඉතින් අක්කේ මේක මේ 100යි මගේ පොලිය. අක්කට ඉතින් ලක්ෂයක් වෙලා කියන වැඩි ගාණක් නෙවෙයි. අත්තරාමේ 10000ක ලක්ෂයක් වෙලා. ඔය ගිනි පොලිය මම කොහොමද ගෙවන්නේ? මට නම් ගෙවන්න විදියක් නැහැ. එහෙම ඉතින් කියලා හරියන්නේ නැහැ නේ අක්කේ. ඔයාලට තේරෙන්න පුළුවන් කියලානේ. ඉතින් අක්කේ මම මේ සාධාරණේ කතා කරන්නේ දැන්. ඔයාලගේ ගේ ඔප්පුවක් මට දෙන්න ඉතින්. වෙන කරන්න දෙයක් නැහැ නේ. ඔයාලා සකින් ගෙවන්න අපහසුතාවයක් තියෙනවනේ. ඔප්පුවට දෙන්න හදනවා. අපි මහමකට වස්සන. එහෙම කියලා හරියන්නේ නැහැ නේ අක්කේ. මේ මගේ සල්ලි දීලා තියෙනවා ඔයාලට. ඔයාලා ඒ ගණිතෝම කිව්වෙත් නැහැ නේ. මේ බලන්න මේ පොතේ තියෙන්නේ මනුස්සයෙක් දීපු සල්ලි. මෙයාලා කදාවත් ප්‍රවචනයක් කියන හරියට වෙලාවට දිනෙට ගෙවන. ඔයාලට තමයි මේ අනුකම්ප කරලා මේ මාරි මන් දුන්නේ. ඉතින් ඔය විදිහට කතා කරන්න එපා මට. මගේ සල්ලි වල මට නවාලා රෝමියෝ කියනවනේ අප්පා. ඕ ගණිපු බලුකම. තවත් නම් ගන්න නැහැ ජීවිතේට ඔය පොලියට සල්ලි. ඕ මේ වගේ මනුස්සයෙක් තවත් මම සල්ලි දෙන්නේ නැහැ. සතියක් ඇතුළත මට සල්ලි කියලා හැටි කරලා කියන්න. මම මෙච්චර වෙලා හොඳින් කිව්වේ මම යන්න. මේ මිනිස්සුත් එක්ක මේ කතා කරලා මට තව දින සල්ලි එකතු කරගන්න යන්න. මට හොඳ පාඩම් මේවා දෙනවට. දවසම මොට්ට කල් කරන්න ආවා කුසුම. මුන්ට දොර වහ තියන්නේ ඒක මම දොර වහ තියන්න බැරිුණානේ. ඒක හන්දනේ ඔය ගෑණි ඇතුළුනේ ඒකට. සිරි කන්සහම් පුතා මගේ පොලිසල්ලි ටික දුන්නේ නෑනේ. යන්න ඕන අනික පුතයි ගාවට ඉල්ල ගන්න ටික. මට සිරුවේ පොලිය කුසුම නැන්ද නේද? ඉක්මන් කළ මාරු වෙන්න ඕන. ඇත්තක තියන්න. මේක ස්ටක් වෙන්නේ නැහැ. මොකද පුතා? වීල් එකට මොකද වෙලා තියෙන්නේ? මොකෝ හැංගිලාද වීල් එකට මන් දැක්කම අපර සිරි කුසුම නැන්ද? නෑ. අපර කියන්නේ පොඩ බුරුල්ල මම තද කරලා මම හෙඩි. මම හිතේ පුතා අපේ ගෙදර යන්න වෙන්නේ නැති එන්නේ නැත්තේ නේද? අර මගේ පොලිසල්ලි ටික එහෙම දෙන්න නේද? අනේ උනෙන්ද මම නැන්දේ පොලිය ගෙවන්න කියලා යන්න ආවේ. හරි මාර වැඩන්නේ නැන්දේ උනේ මොකද? වීල් එක කරුණේ. වීල් එක කළා ගජ්ජිගේ බස් නයක් තිබ්බා. ඉතින් ණය ගෙවලි වෙලද වීල් එක හදන්න දාගත්තා. ඊට පස්සේ මේදී ආයෙ කැඩුණා නැන්දේ. අර පවුන් ගන්න කැඩ සල්ලි ඉල්ලුවා. මම රුපියල් 5000ම දුන්නා. ඉතින් දන්නව නැන්දේනේ. පවුනේනේ. පොලිසල්ලි අතන දෙන්නේ නැහැ නැන්දේ. තව සතියකින් විතර දෙන්න. අනේ පුතේ ඉතින් සතියක් කියන්නේ තව කොච්චර දවස් ඉන්න ඕනේ? මන්
ගමෙන් ආවා ඒ අක්කටත් පොලිය වෙලා මේ දැන් ලක්ෂය. ඔයාට දැන් 90000ක් විතර පොලිය වෙලා තමයි තියෙන්නේ පුතේ. අනේ නැන්දේ 9000ට 90000 ඒක මාරගෙන පොලියක් නේ. ඔය පොලිය නම් ගෙවන්න මට තව අවුරුදු 5ක් යනවා ඔය පොලිය මට දැන් මට ගෙවන්න බෑ. අනේ ඉතින් පුතේ පුතා තමයි ඔය කිව්වේ මම ගිනි පොලිය දෙනවයි කියලා. මම නම් ගිනි පොලිය දෙන්නේ මං හරි සාධාරණයි. හැබැයි ඉතින් පුතේ දැන් ඔය අහිඟන්නකොට රුපියල් 5000 දුන්නයි කීවනේ ඉතින් ඔය 5000 මට දුන්නා මොකද වෙන්නේ? පොලියෙන් ටිකක් හරි ගෙවෙනවනේ. දැන් ඉතින් 90000 තමයි දැන් පොලිය වෙලා තියෙන්නේ. දැන් 90000 මට දෙන්නේ ලක්ෂ 5ක් වේවි. අවුරුද්දක් යනකොට. ඔයාලට ගෙවා ගන්න පුළුවන් නම් මට ප්‍රශ්නයක් නැහැ. මට තව ලක්ෂ 5ක් වුණා දෙන්න පුළුවන් ගෙවන්න පුළුවන් නම් හොඳයි. මේ කුසුමයිට හොඳ ගෑණිනේ. මම කැමති ඕන වෙලාවක ඔයාලට උදව් කරන්න. මම ලක්ෂ 5ක් වුණා දෙන්නම් ඔය වීල් එක හදන් පුතා. 6ක් දුවන්නකෝ. හොඳ වැඩි මගේ වීල් එකටත් කියන්නේ හදන්නේ. අන්තිමට වීල් එකක් නැති වෙනවා. අපේ නිවසේ කිසිවෙක් නොමැත. ඔබ අපහට ගෙන යම් දෙයක් වේද නිවස තුලට දමා යන්න. හැත්ති ලැබුවේ පේනවනේ මුන්ට. නෑගන් යන්න නම් සල්ලි බාගේ හොඳට තියෙනවා මට ඉතින් දාලා යන්න වෙන්නේ මෙන්න මේ ණය පොත තමයි. ඒ අතනම් හරි මහන්සි අප්පා පොලිසල්ලි එකතු කරන්න ගිහිල්ලා. කවුද නෝකේ? අර මේ ගෙදර නෑ කියලා බෝඩ් එක ගහලා තිබිච්ච ගෙදර කෙල්ල නේද අර ඉන්නේ? නැන්දේ කාලෙකින් මේ පැත්ත දැක්කේ. මොකද මේ පැත්තේ? අනේ පුතේ ඔයාලා ගෙදර බෝඩ් එකක් ගහලා තිබුණේ ගෙදර නෑ කියලා. මම මේ ගිහිල්ලා ඉතින් අනේ පුතේ ආපහු හැරිලා ආවා. හරි මහන්සි පුතේ. නැන්ද අවුරුද්දට අපේ ගෙදර ආවද? අනේ ඉතින් කවුද දන්නේ? මේ ඒ උනාට ඉතින් ගෙදර කවුරුවත් නැතුව ඉන්නේ කියන්නේ නැහැ. මං නෝඩක් ගෙදරයි ගෙදර හිටියනේ. අම්මේ මේ චුට්ටක් බලන්න කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. එන්නකෝ. මොකද තමයි ඔය කෑ ගහන්නේ? අර පොලිය කුසුමේම ආවොත් එම ඉවරයිනේ. උඹට තියෙනවා සල්ලි ගෙවන්න. අපි මේ දොර වහගෙන හැංගිලා ඉන්නේ. ඒ කියන්නේ කිව්වේ කියලා බයට. කුසුමක්කි